ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා ඇමරිකානු සාමසැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා. ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇති බව විදේශ වාර්තා සඳහන් කරනවා. ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සාමය සඳහා වූ ට්‍රම්ප්ගේ සැලැස්ම වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමග කටයුතු කරන බවයි. ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ සිය ට්‍රුත් අවකාශයේ සටහනක් තබමින් හමාස් සංවිධානයට අනතුරු අඟවා සිටියේ එළඹෙන ඉරිදා ග්‍රීනිච් වේලාවෙන් පැය 22කට එනම් වොෂින්ටන් වේලාවෙන් පස්වරු 6 වන විට තම සාම සැලැස්මට එකඟ විය යුතු බවයි. මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72කින් බාර දීමට යෝජනා කර තිබුණා. එවෙනුවෙන් ඊශ්‍රායල් භාරයේ සිටි ගාසා වැසියන් 100 ගණනක් හුවමාරු කර ගැනීමට විය. එම එකඟතාවයට එළවීමට නොහැකි වූත් හමාස් සංවිධානයට එරෙහිව ගත හැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බව ට්‍රම්ප් සිය ට්‍රුත් අවකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ඒ අනුව වසර දෙකකට ආසන්න යුද්ධය අවසන් කර 2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරයෙන් අල්ලාගත් ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීමට හමාස් සංවිධානය පිළිගෙන තිබෙනවා. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වන හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත් ගාසා පාලනයෙන් ඉවත් විය යුතු බවත් වන යෝජනාවක් සම්බන්ධයෙන් හමාස් සංවිධානය අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවද විදේශ වාර්තා සඳහන් කරනවා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.